ආවනේද ඩයමන්ඩ් 1000ක් නේ. හරි. මචං. බල දන්නවද අපි මේ බොරුවක් කරේ බං. Charlie B. තාව පවත්තන්න. අනේ දන්නේ මේ කොල්ල කියන්නේ. මම හිතන්නේ ධර්මයගේ ජීවිත කතාව කියන්න කියලා කියන්නේ. කතා කරලා නැති මට එහෙම කතා පවත්වන්න බෑ බං. නෑ මම හිතන්නේ ඔබගේ ජීවිත කතාව කියන්නේ කොල්ලෝ. ඒකයි මේ කියන්නේ මේ. ඔයාගේ කන්ටෙන්ට් එක ඔයාගේ කන්ටෙන්ට් එකක් හදාගන්න වෙන්නේ. ගොඩාක් තියෙනවා. හරි අපි ලොබියට ගිහලා කියමු. ලොබියට ගිහලා කියමු ඈ. මැච් එකෙන් පස්සේ ලොබියට ගිහලා අපි කියමු ධර්මයගේ කතාව. මොඩරේටර්ස්ලා දෙන්නෙක් දෙනවා. ඒ හින්දා මට ලයිව් එකේ එතකොට තමාෂා පොඩ්ඩක් බලන්න YouTube එකේ. ඔව් බලමු අපේ අද අපේ පැත්තේ කොල්ලෝ මචං අපේ එක කොල්ලෙක් දුන්නා 6ට 6 ගියා නේද? මගේ පැත්තෙන් ආපු. මගේ පැත්තේ ආපු කොල්ලෙක් 6ට 6 ගියා. අපි බලමු අද වින් එකක් ගහයිද කියලා. මොබයිල් කෙනෙක් හරි PC කෙනෙක් හරි වින් එකක් ගහයිද බලමු ඈ. ලෑස්ති වෙලා ඉන්න මොන වගේ දරුණු ඉරමකට අපිට මුණ පාන්න සිදු වෙයිද කියලා. කො මයික් එක මේ ධර්මේ ඔයා දැන් කතාව පවත්වනවද ඔයාගේ ජීවිත කතාව ගැන? INF දඟයා වන්නස් ජීවිත කතාව එහෙම මචං මෙහෙම ලේසියෙන් කියන්න බෑ බං. ඒක පොඩක් බර් සිදුවීම් වගේම එන රසබර සිදුවීම් ගොඩක් තියෙනවා. නෑ අපි කියමු දවසක. ඒ හින්දා මේ තාරා මල්ලිව මහන්නලු යන්නේ. කෝ බුලට් එක. කෝබ මේ ඩයල් එක අපි බලමු. තාරා මැහුවා මෙන්න මෙහෙන් අපේ මිස්ටර් ඩීව මැහුවා. අපි දෙන්න විතරයි ඉන්නේ. බරක් වුණා බං. ඒක දැන් ආව මොඩ් නෑ යා එක ගියා. ආයෙක තමයි. කෝබම්මු. එහා පැත්තෙන් ගියාද? එහා පැත්තේ. පොර යන්න. ඔය සමෝ ලයික් එකක් දාමු ඩබල් ටැප් කරලා. කෝඩ් එක ගැහුවට එන්න නැහැ. ඔව්. මූ ගහන පාටක් තියෙන්නේ මචං. මූ ගහන පාටක් තියෙන්නේ. මාව පත බෑ වුණා. අපි බලමු මොකද වෙන්නේ කියලා. මගේ පැත්තෙන් මචං අයියේ ගිල්ඩ් එකට ගන්නකෝ. කියන්න. පොර බැස්සා වගේ. ආන බැස්සනවා. ඩීජි අපි බලමු. මේක ඩීජි කෑවොත් ඇත්තටම ඩීජිට කෙල්ලෙක් හම්බ වෙන්නේ නැහැ කවදාවත්. මට ඇසිරි. අඩෝ හම්බෙන්නේ නැති වෙයි බං. දරුකේ කටතමකට කෙල්ලෙක් හම්බුනේ කිව්වොත් ජය ලොකේෂන් අරන් තියන් ඉමු. ජය වේවා. ආයේ ඩීජිට කෙල්ලෙක් හම්බ වෙන්නේ නැහැ කියන්නේ අපිට ඇත්තටම කනගාටුදායක සිද්ධියක් තමයි මේ අවස්ථාවේදී අපිට දැනගන්න හම්බ වෙන්නේ. මොනවා කරන්නද ඉතින් කවන්නේ ඇන්ටි කෙනෙක් හරි හම්බ වෙයින් දවසක. හරි මචං මේ ඒක නෙවෙයි ඉඳන් ඉන්නේ මලියා ගැම්ම. මේ අහන්නකෝ iPad කොල්ලෙක් ගහන්න කියලා ඔයාට තේරුන්නේ නැද්ද නිකන් නික වඩා ඈ iPad තමයි. ඉතින් දැන් අපි කනවා වගේ දෙයක් ඔයාලට තේරුන්නේ නැද්ද නිකන් පළවෙනි gift උදා වීමක් වෙනවා වගේ. ඔය කොල්ලයි ප්ලේන් තියෙනවා මම දැක්ක බිල්ල කරා එකකින් ජිම් වන්නස් කොහෙලා වින් කරනවා. ඒකනේ මගේ ලයිව් එකෙත් ගහලා තියෙනවා පොර වින් කරලා තියෙනවා. හා ලන්ඩේ ඒ කියන්නේ අපි දැන් දෙන්නයි යන්නේ අනේ. කොල්ලෙක් මචං වරෙන් මල්ලි පුතේ සන් කොහෙද ඉන්නේ ඔයා? ඔබතුමා එනකන් තමයි මම බලාගෙන ඉන්නේ. කෝ මේක කෝබම් බුලට් එක අර බලහම් මචං මගේ ඔළුව මචං උඹලා ලයිව් එක කොල්ල බලන් හිටියා නේද මාගේ ධර්ම ෂොට් එක ධර්ම පහර මචං ඒ පහරට මචං පොරේ යට කලිසම ගැලවිලා විසික්ුණාව දන්නවද දීජි ඒ පහරට උගේ යට කලිසම ගැලවිලා විසික්ුණාව ඕ මේ නෑනේ මිනිහා එන්නේ මල්ලි වරෙන් එළියට ඔයාගේ ජීවිතේ පුතපන් ඇවිල්ලා අපිට මාගේ ජාතික කිට් එක මචං මේ කරගන්නවා. අරනේ මේ පැත්තේ වැදුනා අපේ කොල්ල කවුද මචං මම නේද ගැහුවේ කිල් එක. මම තමා මුලින්ම දනුගයේ ජීවිතේ මල් ලයිව් එකේ කොල්ලෝ ඉන්න කාල් අඩු ආදරේ බං උඹලා සෙට් එකට ආදරේ බං ඇත්තටම සිරාවටම සීරියස්ලි මම මේ කියන්නේ මගේ ලයිව් එකේ ඉන්න මචං ඔක්කොටම ඔක්කෙම ආදරේ මචං උඹලා කුණු අරප කිව්වත් උඹලා මොන දේ කිව්වත් මචං අපි ආතල් එකක් උඹලට දෙන්නේ මචං ඒක හොඳට මතක තියාගනි මචං
අනිත් එක අපි බං මේ ගේම් එකෙන් මේ එතනම් බං අනේ මන්ද මට කියන්න තේරෙන්නේ නැහැ බයිගනේ අපි පොඩිකෝ ඇත්තනම ෂේන් අනිත් මොඩි නෑ පොරගේ ඇත්තනම ෂේන්ලු කැරණී මං කියන්නේ වැහෙන්නේ නැද්ද මං පොරට දහගුණ ඉමා ඉමා ඉන්නව නේද මේ පැත්තේ මොකද වෙන්නේ ඉතින් සබ් කරන්න ලයික් කරන්න අඩු thank you අපේ මොඩරේටර්ලා දෙන්න පට්ටම සපෝට් එකක් දෙනවා මේ පැත්තෙන් එලකිරි කට්ටිය ලයිව් එක ෂෙයා කරන්න තවත් මොඩරේටර් දෙනවාද කට්ටියම මචං ලයික් 1k ඊට පස්සේ 2k ටාගට් එකට යමු සෙට් එකම ඉතින් දන්න කියන කට්ටිය මේ පැත්තට ගෙන්නන්න එච්චර ඉල්ලන්නේ අඩේ thank you iPad එකකින් ඇඟිලි තුනේ දනුකගේ ලයිව් එක බලන් ඉන්න එලකිරියා ඉමානන් කිව්වා යන්නේ නැද්ද වා ලයිව් දාන්නේ නැද්ද වගේ ලයිව් එකක් බලන් ඉඳලා හරියනවා තයියක් දෙන්නේ වතුරු ගුරා PC කොල්ලන්ට ගහලා තියනද මීට කලින් වතුරු ගුරා නෑ මං ගහලා නෑ වතුරු ගුරා ඩයිසන්ද නෑ ඩයිසන් නෙවෙයි මට ඔයාලගේ කටහඬවල් ඇහුන්නේ නෑනේ කිරිසුදු කටහඬවල් ඒකනේ මට හිතුණා යන්නේ ෂයාපරක් දාමු යාළුවේ ස්පැරෝ මල්ලි හයි වෙල්කම් මචං මොකද වෙන්නේ මේ අපේ ධර්මය අයියට කතා කරන්න කතාවක් පවත්වන්නලු ධර්මය අයියට ධර්මය අයියට කතාවක් පවත්වන්න අනේ දන්නේ මේ කොල්ල කියන්නේ මම හිතන්නේ ධර්මය අයියගේ ජීවිත කතාව කියන්න කියලා කියන්නේ කතා කරලා නැති මට එහෙම කතා පවත්වන්න බෑ බං නෑ මම හිතන්නේ ඔබගේ ජීවිත කතාව කියන්නේ කොල්ලෝ ඒකයි මේ කියන්නේ මේ ඔයාගේ කන්ටෙන්ට් එක ඔයාගේ කන්ටෙන්ට් එකක් හදාගන්න වෙන්නේ ගොඩාක් තියෙනවා හරි අපි ලොබියට ගිහලා කියමු ලොබියට ගිහලා කියමු මැච් එකෙන් පස්සේ ලොබියට ගිහලා අපි කියමු ධර්මයේ කතාව මොඩරේටර්ස්ලා දෙන්නෙක්ව දෙනවා ඒ හින්දා මට ලයිව් එකේ එතකොට තමාෂා පොඩ්ඩක් බලන්න YouTube ඔව් බලමු අපේ අද අපේ පැත්තේ කොල්ලෝ මචං අපේ එක කොල්ලෙක් දුන්න 6ට 6 ගියා නේද මගේ පැත්තෙන් ආපු කොල්ලෙක් 6ට 6 ගියා අපි බලමු අද වින් එකක් ගහයිද කියලා මොබයිල් කෙනෙක් හරි PC කෙනෙක් හරි වින් එකක් ගහයිද බලමු ලෑස්ති වෙලා ඉන්න මොන වගේ දරුණු ඉරමකට අපිට මුණ පාන්න සිදු වෙයිද කියලා කො මයික් එක මේ ධර්මේ ඔයා දැන් කතාව පවත්වනවද ඔයාගේ ජීවිත කතාව ගැන INF දඟයා වන්නස් ජීවිත කතාව එහෙම මචං මෙහෙම ලේසියෙන් කියන්න බෑ බං ඒක පොඩක් බර් සිදුවීම් වගේම එන රසබර සිදුවීම් ගොඩක් තියෙනවා නෑ අපි කියමු දවසක ඒ හින්දා මේ තාරා මල්ලිව මහන්නලු යන්නේ මචං කෝ බුලට් එක කෝබ මේ ඩයල් එක අපි බලමු තාරා මැහුවා මෙන්න මෙහෙන් අපේ මිස්ටර් ඩීව මැහුවා අපි දෙන්න විතරයි ඉන්නේ බරක් වුණා බා ඒක දැන් ආව මොඩ් නෑ යා එක ගියා ආයෙක තමයි කෝබම්මු එහා පැත්තෙන් ගියාද එහා පැත්තේ පොර යන්න ඔය සම ලයික් එකක් දාමු ඩබල් ටැප් කරලා කෝඩ් එක ගැහුවට එන්න නැහැ ඕ මූ ගහන පාටක් තියෙන්නේ මචං මූ ගහන පාටක් තියෙන්නේ මාව පත බෑවුණා අපි බලමු මොකද වෙන්නේ කියලා මගේ පැත්තෙන් මචං අයියේ ගිල් දෙකට ගන්න කියන්න පොර බැස්ස වගේ ඩීජි අපි බලමු මේක ඩීජි කෑවොත් ඇත්තටම ඩීජිට කෙල්ලෙක් හම්බ වෙන්නේ නැහැ කවදාක මට ඇසිරි අඩෝ හම්බෙන්නේ නැති වෙයි බා ලොකේෂන් අරන් තියන් ඉමු ජයවා ආය ඩීජිට කෙල්ලෙක් හම්බ වෙන්නේ නැහැ කියන්නේ අපිට ඇත්තටම කනගාටුදායක සිද්ධියක් තමයි මේ අවස්ථාවේදී අපිට දැනගන්න හම්බ වෙන්නේ මොනවා කරන්නද ඉතින් කවන්න ඇන්ටි කෙනෙක් හරි හම්බ වෙයින් දවසක හරි මචං මේ ඒක නෙවෙයි ඉඳන් ඉන්නේ මලියා ගැම්ම මේ අහන්නකෝ iPad කොල්ලෙක් ගහන්න කියලා ඔයාලට තේරුන්නේ නැද්ද නිකන් නිකවට iPad තමයි ඉතින් දැන් අපි කනවා වගේ දෙයක් ඔයාලට තේරුන්නේ නැද්ද නිකන් පළවෙනි gift උදා වීමක් වෙනවා වගේ ඔය කොල්ලයි ප්ලේන් තියෙනවා මම දැක්ක බිල්ල කරලා එකකින් ගිහින් වන්නස් ඔයලා වින් කරනවා ඒකනේ මගේ ලයිව් එකක් ගහලා තියෙනවා පොර වින් කරලා තියෙනවා ලන්ඩේ ඒ කියන්නේ අපි දැන් දෙන්නයි යන්නේ අනේ කොල්ලෙක් මචං මල්ලි පුතේ සන් කොහෙද ඉන්නේ ඔයා ඔබතුමා එනකන් තමයි මම බලන් ඉන්නේ කො මේක කොබම් බුලට් එක අර බලහම් මචං මගේ ඔළුව
මචං උඹලා ලයිව් එකේ කොල්ල බලන් හිටියා නේද මාගේ දරුණු ෂොට් එක දරුණු පහර මචං ඒ පහරට මචං පොරගේ යට කලිසම ගැලිලා විසික්ුණාව දන්නවද දීජි ඒ පහරට උගේ යට කලිසම ගැලිලා විසික්ුණාව ඕ මේ නෑනේ මිනිහා එන්නේ මල්ලි වරෙන් එළියට ඔයාගේ ජීවිතේ පුතපන් ඇවිල්ලා අපිට මාගේ ජාතික කිට් එක මචං මේ කරගන්නවා ආහා හරිනේ මේ පැත්තේ වැදුනා අපේ කොල්ල කවුද මචං මම නේද ගැහුවේ කිල් එක මම තමා මුලින්ම දනුගයේ ජීවිතේ මල් ලයිව් එකේ කොල්ලෝ ඉන්න කාල් අඩු ආදරේ බං උඹලා සෙට් එකට ආදරේ බං ඇත්තටම සිරාවටම සීරියස්ලි මම මේ කියන්නේ මගේ ලයිව් එකේ ඉන්න මචං ඔක්කොටම ඔක්කෙම ආදරේ මචං උඹලා කුණු අරප කිව්වත් උඹලා මොන දේ කිව්වත් මචං අපි ආතල් එකක් උඹලට දෙන්නේ මචං ඒක මුදට මතක තියාගනි මචං අනිත් එක අපි බං මේ ගේම් එකෙන් මේ එතනම් බං අනේ මන්ද මට කියන්න තේරෙන්නේ නැහැ බයිගනියා පිස්සු වගේ බං අපට රේස් දුන් සහෝදරයෝ වගේ මේ දනුකයියි මයි ඕ අපි දෙන්න ඉතින් ආයි අපි දෙන්නනේ අපි තුන් දෙනා අම්බා මෝ මචං මේ මගේ පස්සේ උපන් සහෝදරයා ඩීජි ඒ කියන්නේ ඒ එක කුසේ උපන්නේ නෑ ඒක කුස දෙක උපන්නේ ඒක ඉතින් වෙනම කතාවක් ඒක අහන්න එපා ඒක වෙනම සිද්ධියක් මචං ඒ 257ක් වැදුනා බං ඒ මචං මටත් ඉස්සෙල්ලා එහෙම තමයි ඉස්සෙල්ලා බං අර මේ හොඳ ෂොට් එකක් වැදුනට වැඩක් නෑ මල්ලි එතනින් ගියොත් අපි දෙන්නගේ ඔළුව කනවා ඔව් ඒකින්ද අපි අර අන්න මා හිර වෙලා මාව ගන්න එළියට කෝ උතුමානම් කොහෙද ඉන්නේ පල්ලේ පුතේසන් මං එනවා ඔයා ගාවට ඔහොම හිටපන් ඕ ළඟ ගහන්න එපා මං පව් PS නැහැ අන්න මචං ෂෝට් එක වැදුන්නේ නේද ඌඩයිල් එක ඒ හැබැයි මේ ඒ ඩීජි මේ හනවකෝ මුන් දෙන මේ කොල්ලෝ දෙන මචං බැටල් එක ඇත්තටම බං මුන් පට්ට බං මල්ලි මං කියන්නේ සාමාන්‍යයෙන් නිකන් හිතනවකෝ 1s4 එකක් 1s6 එකක් ගහනවා වගේ නෙමෙයි මචං මේක පට්ට අමාරුයි බං පට්ට හાર્ඩ් මැච් එකක් නෙමෙයි මම නම් පැත්තක දාවා මම බොටානේ මට වදින්නේ නැහැ ගියාන්කෝ උඹලා දෙන්නත් එක්ක ගහන්න බෑරි බං ඇත්තටම අමාරුයිනේ මුන් දෙන්නත් එක්ක අමාරු මුන් දෙන්න යක්කු වගේ බං ඕක බිල්ලගේ ලයිව් එකේ 4ටම ගැහුවා ඒකනේ මල්ලි 1යි 2යි 4කට ගැහුවට මචං 3කට තාම ගහ ගන්න බැරි වුණා මල්ලි බලමු බොයි සබ්ස්ක්‍රයිබ් කරමු අඩේ අවුල් බං වෙලාවකට වැඩ රැතුව යායි එහෙම සීන් මල්ලි ඔයා පැත්තෙන් යන්න ඇවිල්ලා මට කිචි කැව්වානේ අරු මචං මට පැත්තෙන් ඇවිල්ලා කිචි කැව්වා බං හරේ නම්බට සිරි මා යන්න ගියා ඒ මල්ලි මේ මැරෙන්න එපා බං අනේ මාගේ මිත්‍රයා අභාව ප්‍රාර්ථ වෙලා පොඩ්ඩක් ඉන්න මේ මාගේ මිත්‍රයාගේ යට කඩිසුම මේ තියෙන්නේ ඇයි වාට මෙහෙම වුනේ මිත්‍රාණනි මා එනවා ඔබගේ පුෂ්ප ටික පිස ගන්න පොඩ්ඩක් ඉන්න කෝබගේ තොල තොල කොහෙවත් නෑ ආරි ඔබගේ ඇඟ උඩ තමයි මා සැතපී සිටින ආකාරය පේනවද මේවා මචං ස්ට්‍රී ෂොට් ගහ ගන්න ඕන දේවල් ඉතින් මල්ලි ඔයාට දෙලවා හාදුවක් ඔයාට සුසනාබාධය තියෙනවා කියලා මට වැටහෙනවා පොඩ්ඩක් ඉන්න සොසනේ දෙන ගමන් අම්මට කියලා වුණා මැරුණා කිරි වැඩක් උනේ ඔයාගේ ලයිව් එක සුපිරි තව අඩ ආදරේ වං thank you කොලෝ මේ මං ඔයාලට සොසන ආබාධය දුන්න දැක්කද නෑනේ සොසන ආබාධය වුණා ඔතන දුන්න දැක්කේ නෑනේ සොසන ආබාධය දුන්න දැක්කේ නෑනේ නෑ ඔයා බලන්න බෑ ඔයා බලන්නට කොල්ලගෙන් අහන්නකෝ මං ඔයාලට එතන සොසන ආබාධය දුන්න හැටි කොල්ලෝ දැක්කා එංග උට නැගලා දුන්නේ ඈ තිරා කියන්නේ ආනක් තරක වැඩ කරනවා නේද අද chance එකක් එන්න මට INF ලිකෝ එන්න මල්ලි එන්න ඔයාලා ඔක්කොටම ගන්න පුළුවන් ඔය රට විනාශයි පල බාර කොල්ලව සමූහ දූෂණය කරාලු මේ ඊළාට මගෙන්නේ ටීම් කෝඩ් මගෙන්නේ චූටි අත හොඳයිද දුවේ අත හොඳයිද දැන් හොඳයි පිළිදෙන්නේ නැද කොහමද කොමේ මල්ලේ පොඩ්ඩක් ඉන්න මා ආදරණීය පියාදරණීය මා මිත්‍රයාණනි මා ඔබගේ ඔළුව සොයාගෙන එනවා
ඒ යන මොහොතේ විවිධාකාර බාධා අපිට හමු වෙනවා. මූ වෝල්ලටත් එක්ක යනවා මට හොයාගන්න බැරි වෙනවා. කෝබම්මු මේ මල්ලි බලට නිකන් හිතුනොත් මම වැඩි කියවට අන්න මචං මේ අහන්නකො සාමාන්‍යයෙන් රෂ් කරගෙන යනවනම් පෙට්ටි උඩ නැගලා යන්න එපා. හරිද? පෙට්ටි උඩ නැගලා ගියොත් ඔන්න ඔය වගේ මං වගේ කාණ්ඩ වෙනවා. තේරුණාද? ඒකින්ද පෙට්ටි උඩ නගින්න එපා. ඕපන් යන්න එපා. ඔළුව දීගෙන ගියොත් ඔහොම මැරෙන්න වෙනවා. ඔව් මගේ තමයි තියෙන ටීම් කෝඩ් දෙන්න. කේරි දුන්නා. හරි. අපි බලමු DG මචං මේ මැච් එක හරිනේ. තව දෙකක් බලමු. කොල්ලා ළඟ මැච් යනවා. දෙකක් එක දිගට කෑවොත් අපි බැක්කෙමු. නැත්තම් කොල්ලට chance එක බලමු ඉවරනකම්. හරිනේ. ළමයි DJ අය කතා කරන්නේ නැද්ද DG අයිවා කතා කරන්නේ නැද්ද DG? මයික් කනෙක්ෂන් එක එකපාරටම කුටස් කාලා යනවා බා. අන්න හෙල්මට් එක වැටුණා. පොඩ්ඩයි. මේ කවුද මිස්ටර් D? ඔයා හෙල්මට් අරන් හැමතැනම හලන්න එපා මල්ලි. ඔය බලනවා. පදම් වෙලා තියෙන අපිට මැච් එක ප්ලේ කරලම තමයි යන්නේ මං. අඩෝ වරේ මල්ලි වරේ බලට තමයි මේ ප්ලේ කරන්න chance එක දීලා තියෙන්නේ. අර වගේ යන්න එපා මචං ඔළුව අල්ලන් මං ගියා වගේ. ලැග් දිනවා බං මේ FPS නෑ බං. මගේ කාවද හයිට් කරේ රෂ් කාවද හයිට් කරේ හා මූ කොහෙන්ද ආවා කියලා මන් දැක්කේ නෑනේ බං. ඔළුව අල්ලන් ගියාද? ඌ ඔළුවන් අල්ලන් ආවා. ඈ ඕබම් බුලට කෝ බඩු කෑල්ල ඕබා ඒ මුව හොයාගන්න බැරි ප්‍රශ්නයක් ඔයාලට තියෙනවා. හරිනේ ටොපිය. උඹ කටට ඇරියොත් ඉවරයි තනුකයි. මල හත්තිලා ඔබ බලහන් කනවා විතරනේ බා. ඇත්තට දක්ෂ කොල්ලෝ ඉන්නේ බං ඈ. වෙල් ප්ලේට් මචං මල්ලි. තුකිටියා. BR please. What is this BR? මේ කට්ටිය ගොඩක් බලාපොරොත්තුෙන් ඉන්නේ මේ challenge එක සෙල්ලම් කරන්න. මම දන්නවා ටික. ඒ අඩේ thank you මල්ලි කවුද? TDK thank you. Mr. D මොකද කරන්නේ ඔය? හරි Mr. D හරි මාගේ හරි Mr. D ට මොකද්ද මේ උනේ? 200k ගහම ඉක්මනට අඩ සෙට් එක මල්ලි. ඇත්තටම 1,70,000 ගාන දා පොඩ්ඩයි තියෙන්නේ. පුළුවන් කට්ටිය සපෝට් එකක් දෙන්න මචං මේ 1,70,000ට යන්න. මං හිතන්නේ තව ජුන්ඩයි ඕනේ මචං. තව ජුන්ඩයි ඕනේ. ජුන්ඩයි ඕනේ. ඒ අයියේ ඔලු ගොරෝ නොවා අම්මට සිරි වෙනවනේ. අරු ගහන අම්මට. What the hell? මොකක්ද උනේ? හරි දැන් මචං මට ෆෝම් වෙන්න වෙනවම තමයි. මට ෆෝම් වෙන්න වෙනවා තමයි ඒ කියන්නේ. මට දරුණු විදියට ෆෝම් වෙන්න වෙනවා කියන්නේ. හරි. ඒ උඹලා කතා කරන්නේ නැත්තේ ඇයි බං? මේ මුන් නැද්ද බං? ඒ DG ඇහෙන්නේ නැද්ද බං? යකෝ මට කම්මැලි බං. මාව ලැග් දෙනවා බං. ඒත් එක පින්න ගනින්න මම මයික් ඔෆ් කරා ඉන්නේ. මොනවද බං ඔය මේ මගේ පැත්තේ ඉන්නේ බං. මාව නිකන් මිය මඤ්ඤං මට මචං කතා කරන්න ඕනේ බං. නැත්තම් මට ගහන්න බැරි සීන් එකක් තියෙනවා. මොකද දැන් මට මචං ඒ කියන්නේ මාගේ සවණය බිඳෙනවා එතකොට. අඩෝ ස්මුත් ගතියක් නෑ බං. මගේ මේක ඇයි දන්නේ නෑ බං අද. මටත් තේරෙන්නේ නෑ බං. මම මේ මට වදින්නේ නෑ යාළුවා බං. හරි. උගේ රෙකෝයිල් එක බලහන් අම්මට සිරි බං. ඉන්දියාවේ පටන් ගත්ත වෙලේ ඉඳන් ඉන්දියා මල් ආයි කනිස්කා විතරයි පටන් ගත්ත වෙලේ ඉඳන් හිටපු කට්ටිය. අනේ බං. අර ඔළුව අර බලහන්කො බං. ඒ ඔළු දෙක දන්න කට්ටිය දැක්කා බං කොහොමද වැදුනේ කියලා රෙද්ද. දෙන්නේ යා ටීම් කෝඩ් එක දෙන්නේ මචං YouTube එකෙන් බං. අර බලහන් මල්ලි. අඩේ රෂ් ස්ටෑන්ඩ් බං. ඒ උගේ හෙල්මන්ට් එකක් නැතුව ඇති මිස්ටර් D. DG. හයිසිටි පාරක් ඕන. හයිසිටි පාරක් ගහලා බලන්න. ඈ? උගේ ඔළුවක් නැතුව ඇති මල්ලි. හරිනේ. අනේ මන්ද මටත් ඇදුණා බං දුර තියලා. අපර අච්චර ගහනේ වදින්නේ නෑනේ බං. අයියේ මැජික් බනි ආවට වැඩි ගහපන්. ගන්නේ නෑනේ. මගේ මයික් බග් ආවට ගහන්නේ දෙන්නේ නෑ. මයික් බග් කේස් එක බෑ මල්ලි කතා කරන්න ඕනේ. කොල්ලෝ කැමති නෑ බං කතා කරන්න නැතුව. ඒකයි වැඩේ. ඒක තමයි ප්‍රශ්නේ.
තීරු ගන්න එක තමයි ප්‍රශ්නේ. අඩේ ලයික් 2k කරමු මල්ලි. අපේ සෙට් එක YT එකේ සෙට් එක මචං ලයික් 2k ගහමු මචං. ඕක ඉතින් ආඩුබලට කියන්න දෙයක් නෑ. මන් දාන්න උඹලා සෙට් එක අනිවාර්යෙන් ලයික් කරනවා කියලා. කොහොමද බං දනුකයි උඹට අනේ ඉන්නව මල්ලි? ඉන්නව මචං. ආතරේ මචං මේ පැත්තට සෙට් වෙන කවි මල්ලි thank you රෝසස් එකට. thank you ඔයාලා දෙන සපෝට් එකට. ඌ ප්‍රෝ බම් නෑ අතර මුගේ මරු ප්ලේයින් නම් මරු සුපිරි. මට තියෙන ප්‍රශ්නේ මචං උඹලා දැක්ක කට්ටිය දැක්කනේ. ඔලු වැදුනට ඌ මැරුන්නේ නෑ බා. ඒ කියන්නේ මචං අපේ වදින්නේ බාක් ෂොට්. ඒකේ වදින්නේ සුපිරි ෂොට්. එහෙම සීන් එකක් තියෙනවා. හයි අයියේ හයි මල්ලි වෙල්කම් මචං. ඒ උගා වාසිය උගානවා මා අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ. හරි. අපි යන් හරිම අගේනේ. හරිම අගේ. අරු කතා කරන්නෙත් නෑ. මෙතන මචං ප්‍රශ්නේ අපේ මිස්ටර් ඩී කතා කරන්නේ නැති එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දන්නවද? ඩීජි. පොරව පොර බග්ගෙන් නැති ඉස්සලා සිග්නල් ගියා. හරි මට මතක පොරට ගියා. හරි මචං අපි බලමු කොල්ලා මරුව සුපිරිය. කොල්ලගේ ප්ලේ ඉන්න නයිස් ආය කියන්න වචන නෑ. ආය ඉතින් මොබයිල් කොල්ලෙක් ගහන්න එහා පැත්තේ මොබයිල් නෙවෙයි ටැප් ටැප් iPad මං හිතන්නේ iPad ගහන්න ටැබ් එක ඇඟිලි තුනෙන් ගහන්නේ iPad ගන්න. ඒකනේ බං මට බං ඕක අතින් අල්ල ගන්නත් බෑ බං. ඕ මොකද iPad කියන එක? කොබම් බුලට් එක. කොබම් මට මේ අකා හොයා ගන්න බැරි සීන් එකක් තියෙනවනේ බං. අඩු ෂුවර් ෂොට් ගහනවා බං. ඌගේ ෂොට් එක ෂුවර් ගහනවා ඌට ඒක තමයි. අර බලහම් මචං. ආයේ චුටි පාරක් වදින්නෙම නෑ ගියාන්ක. අර මචං ඔළුව බං ඔළුව. මගෙනුත් ගියා බං ඔළුව. අපරාධේ බං. බලමු කොල්ලා හොඳ දක්ෂයා මචං මොනවා වුණත් අනේ බම් මල්ලි ඩීජි අර ආම් පින් එක නෑ බං. මල්ලි බලන් හිටපෙවුන් කියපන් මට කනෙක්ෂන් එක නැද්ද එතන? ඇයි බම් මං ගහනේව වදින්නේ නැත්තේ? අර අච්චර ඔලුවක් ඇදිලත් ඇයි ඌ මැරෙන්නේ නැත්තේ? මට තේරෙන්නේ නෑ මචං. දනුගයි මම ආවා. අඩෝ මල් පෝච්චිය. උඹලගේ අම්මා මචං කොල්ලෝ. ෂේන් සදීප් දනුගයි හයි මචං වෙල්කම්. ඉල්ල නෑ වගේ නේද බං ලයිව්. ඉල්ලන්න බෑ පොර 10 දායි හවසල දායි පොර. පොර මචං ලොග් එකක් කරන්න කිව්ලත් දන්නේ. හරි මචං අපි බලමු මචං කොල්ලා හොඳ දක්ෂෙක් මචං. ඒ අත්‍තරම සතුටුයි මචං මේ වගේ ඩයල් එක සෙට් වුණ එක. අපි බලමු අයියා මාව ගන්නකෝ ප්ලීස් මට අවස්ථාවක් දෙන්නකෝ. තින්නම් ඩබල් ටැප් පාරක් දාම 100 ගණක් ඉන්නවා සබ්ස්ක්‍රයිබ් කරන කෝ බුලට් එක කෝ බුලට් එක කෝ අපි යන්නේ අපි යන් අපි මෙතන ඉඳලා හරියන්නේ නැහැ නේ වන්න එකක් ගන්න. මඩු මගේ FPS නෑ බං දනුගයි. මගේ 30ට ගිහිල්ලා ආයෙනවා කැඩි වගේ යන්නේ බං. කෝ බං බුලට් මට තාම හොයා ගන්න බෑනේ මිනිහා ඉන්න තැන. මේ ඉන්නේ බං මේ මෙතන ඉන්නේ. දැක්කා. ඔතන ඉන්නේ බලාගෙන ඉන්නේ යන්න එපා බලාගෙන. හරි මාව හිර වුණා බා. මෙන්න මේ ලබ්බට. හරි. කවුද ගැහුවේ? ගැහුවද? හරි මචං. දනුකයියේ gift එකක් දෙන්නකෝ. අද මගේ බර්ත්ඩේ එක. මල්ලි මම මාසෙකට පාරක් වගේ තමයි එහෙම දෙනව නම් දෙන්නේ. දැන් බර්ත්ඩේ තියෙන කොල්ලෝ ඉන්නවා 10 දෙනෙක් විතර බං. ඔව්. ඒකයි ප්‍රශ්නේ. එතකොට බා ඒ ඔක්කොටම දෙන්න බා. එහෙම දෙන්න මචං මගේ දරුවෝ මල්ලෝ කෙවල් දරවල් මචං යාහන වාහන මචං මේ account එක ඔක්කොම විකුණන්න වෙනවා බා. නැත්තම් දෙන්න වෙන්නේ නැහැ. ඒ අන්තිම දාලා දැන් සෙරෝන්ලා එහෙම ඉන්නවල ඉන්න සෙරෝන්ලා එහෙම ඉන්නවල සෙරෝන් එක්සෑම් නේද? සෙරෝන් එක්සෑම් මචං. ඈ අර සෙරෝන් මල්ලි ගැන අහන්නේ. සෙරෝන් එක්සෑම්. for exam එකට පාඩම් කර. මේ අකා බං. කෝ බං? ඩීජි ළමඩ සිටි. කිටියයි මොකද වෙන්නේ ඉතින් මම ඔයාලා දැකලා තියෙන නෑ කෝ බුලට් එක. එහෙම කොට්ටා. හරි. දැන් දැක්කේ. මොකද වෙන්නේ? ඔමේ ටීවී බිසනේ නේද? ඔනේ බම් මල්ලියේ. දන්න කට්ටිය දන්නවා මචං. දැක්ක කට්ටිය දැක්කා.
හරිද? ඔයාලා දැක්ක නේද මචං? මගේ ෂොට් මචං බග් වදින්නේ බා. ඩීජී. ඔබ කියන්නේ 240ක් ඇදලත් මැරුන්නේ නැහැ නේ බා. මාගෙනුත් ඉස්සලා වැදුනා බා. යෝ බා මැරෙන්නේ නැහැ. මගේ මොකක් හරි සීන් නැත ෂොට් මචං. අඩු 10ක් 15ක් විතර මෙහෙම මිස් වුණා මගේ. අර බලහ අපි ගහන එක ඌට බග් වලින් ඌ ගහන එක අපිට වදිනවා. හො ගාලා මචං. ඒක තමයි පස්සේ මට තියෙන බජා මාර ප්‍රශ්නේ එක බං. ඌ පැනල් නෑ ඌ පැනල් නේ ඌ සුපිරි ප්ලේන් මල්ලි ඌ මං හිතන්නේ මට මතක හැටියට මාස්ටර් බදර්ගේ වන්න ස්පෝ එකක් ගහලා වින් කරලා තියෙනවා. බිල්ලගේ වන්න ස්පෝ එකක් ගහලා වින් කරලා තියෙනවා මං දන්න විදියට. ඕක මගේ කලින් ඉස්සර වන්න ස්පෝ එකක් ගහලා ඒකෙත් වින් කරලා තියෙනවා මට මතක හැටියට. ඔව් ඇන්ටෝනියෝ දාලා ඒක තමයි මචං ඇන්ටෝනියෝ දාලා ඒකනේ දනුකයියේ ලව් එකේ කෑල්ලක් try කරලා කමන්න අඩෝ බල try කරලා කසාදාරි බැඳහල්ලා නැද්ද ඩීජේ මේ අපේ කොල්ලෝ කියන ලයිව් එකේ කෑල්ලක් try කරාට කමන්න නැද්ද කියලා මං කෝ try කරලා කසාද බැඳලා අපිට ගියාම වෙඩින් එක නැද්ද මචං ඔව් අපි එනවා අනිවාර්යෙන් මගේ ලයිව් එකකින් මම සෙට් කරලා දුන්නා මචං කොල්ලෙට පොරගේ තාම ලව් දැන් අවුරුද්දකට වැඩි මචං මේ බෝල් එක බං වැදුන්නේ නැතුව කියන්නේ කරුම කියන්නේ මචං මට අවස්ථාවක් දෙන්න එන්න බලෙන් එන්න ඔයාලට තමයි අවස්ථාව දීලා තියෙන්නේ අනිත් එක මතක් කරන්න ඕනේ මගේ මේ ටී-ෂර්ට් එක ගන්න කැමති කට්ටිය ඉන්නවනම් මේ වගේ ටී-ෂර්ට් එකක් ඔයාලට මචං ඔය ක්‍රිකට් ගහන්න සෙල්ලම් කරන්න PT අඳින්න ආස කට්ටිය ඉන්නවනම් අනිවාර්යයෙන්ම මේ කමෙන්ට් එකක් දාන්න දාලා මේ මට මැසේජ් එකක් දාන්න අයියේ මේක ඕනේ ටී-ෂර්ට් එකක් ගෙන්න ගන්න ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් ඈ පොඩි ගාණක් එන්නේ මහ ලොකු ගණන් නෑ පොඩි ගාණක් එන්නේ ඉතින් ඕන කට්ටිය කතා කරා හරි සෙට් එක මචං ලයිව් එක 500ක් කරමු සෙට් එකම අද ලයිව් එකේ ලයික් නැද්ද ඔයා ගහන එමුලේටර් එක මොකක්ද BlueStack 5 එක මල්ලි මොකද දන්නේ මචං සීන් අපි බලමු මිස්ටර් ඩීට මචං ඔක ගැහුවොත් මිස්ටර් ඩී වැද්දෙක් නැත්තම් ඔබ වැද්දෙක් මොකද්ද ස්ට්‍රීම් කරන software එක ස්ට්‍රීම් කරන්නේ මචං OBS එකේ මල්ලි මචං ඒ මිස්ටර් ඩී කතා කරන්න දෙක තමයි මට තියෙන ප්‍රශ්නේ බා ඩීජී හරි බලමු මිස්ටර් ඩීද වැද්දා නැත්තම් අපි අර ආපු මල්ලිද වැද්ද බලමු හොඳ බැටල් එකක අවසානයේ මචං 5ට 5 යන්නේ අපි බලමු මොන වගේ දරුණු ඉරණමකට කොල්ලා මූණ පායිද කියලා මගේ SPS යන්නේ නැත්තම් මං ගහලා මගෙත් මං 80 ගණන් යනවා මේ SPS ගියේ නැතුණාම ෂොට් අදින්නේ නැහැ නේද බෑග් ලැග්ගෙවි ගන්න බෑ ඒක තමයි බං දැන් ලයිව් එකේ හිටපු කොල්ලෝ දැක්ක බං මගෙන් වැදුන ඔල්ලු විතර සමාරක් කළාට ඒක මැරුන්නේ නෑ රූවා මගේ SPS ප්‍රශ්නයක් තියෙනවා මගේ බහිනවා බං 30 ගණන් තියෙන දැන් නම් ඔන්න ආයේ 60 ගණන් තියෙනවා මේ ඔයාලා ගාව chat එකේ ඉන්න ළමයි නැද්ද හොඳ VJ කාඩ් එකක් මචං ගෙදර ගෙවල් වල පාවිච්චි කරන්නේ නැති ඔය කුණු කොටට වගේ දාපු ලයික් 500ක් කරමු කට්ටියම තව 10ක් කරන කොන මචං ඩබල් ටැප් පාරක් දාමු අපේ මිස්ටර් ඩී කෑවා ඒ පළවෙනි මන්ත්‍රියද මං ඉතින් නයිස් සුපිරි අත්‍තරම කොල්ලා සුපිරි මං හිතන්නේ කාගේ පැත්තෙන්ද බං ආවේ මගේ පැත්තෙන් නේද බං ආවේ ඔව් ඔයාගේ පැත්තෙන් ආවේ අඩේ පළවෙනි මන්ත්ලිය කියන්නේ පළවෙනි මන්ත්ලිය කියන්නේ අඩෝ දක්ෂයෙක් නේද කොල්ලා සිරාවට මචං ඈ මේවා හැදෙන්න ඕනේ කන්ටෙන්ට් මචං අපි කෑවත් දුක නෑ බං බලහංකො මචං ඌගේ සිරාවටම බා ලස්සන මැච් එකක අවසානයක් මට කරුමෙට වෝල් ලැබුණේ නැහැ නේ ඒකයි කේස් එක නැත්තම් මම පොරට බත්ලිය දෙන්නේ නැහැ මල්ලියේ අපි බලමු මේ මංගා වඩායෙල් එකකින් පොරගේ ප්ලේන් හොඳයි මල්ලිය ප්ලේන් හොඳයි ආයේ ප්ලේන් කියන්නේ සුපිරියටම ප්ලේන් කියන පොරගේ මේ මට මූ හොයාගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවනේ බා මේන් වගේ ඉන්න එකත් නෑ බං මගේ අත්තේ ගෝඩායෙල් එක මල්ලි පුතේ සන් ඔයා හොයාගෙන අපි එනවා මෙහෙන් ඔයා යන්නේ එහෙන් අර බලපම් මල්ලියේ හරි ඕයි හරි අගේ හරි අඩෝ ඒක හරි සාමාන්‍යයෙන් අපි iPad එකක iPhone එකක මෙහෙම ගැහුවට iPad එක සමහරක් වෙලාවට අපි මෙහෙම ගහන ඒ කියන්නේ ෆෝන් එක අත් දෙකෙන්ම ගහන්න පුළුවන්. ඒ කියන්නේ ඇඟිලි ඔක්කොගෙම ගහන්න පුළුවන් විතර සෙල්ලම් කරන්න පුළුවන්. දන්න කට්ටිය දන්නවා iPad එකෙන්. එතකොට මුගේ දෙවණියට ගහපු ප්‍රූෆ් එක බලනකොටත් මචං මුගේ ලොකුවට එහෙම
අසාමාන්‍ය ෂොට් දැක්කේ නැහැ. හැබැයි මේක හොඳට මතක තියාගන්න. ලයිව් එකේ ඉන්න කට්ටිය මචං මේවා ස්ක්‍රීන් රෙකෝඩ් දැම්මත් කමක් නැහැ. මොකද දන්නවද? අපි මෙයා පැනල් කියලා කියන්නේ නැහැ. හැබැයි මල්ලි අපි මෙයා පැනල් කියලා දැන් වෙන කට්ටිය මචං කොහේ හරි මෙයා පැනල් ගිහිලා මාට්ටු වුණොත් උඹලා කියන්න එපා අපි පැනල්ලා ප්‍රොමෝට් කරා කියලා. හරිද? මොකද අපි මෙයා පැනල් නෙවෙයි කියලා තමයි කියන්නේ. අපි පැනල් නෙවෙයි අපිට හිතන විදියට තමයි අපි මෙන්න දෙන්නේ. ඔයාලා දැන් ඔයාලට ප්‍රූෆ් බල ඔයාලම කියනවා මෙයා සුපිරි. ඒ කියන්නේ ඔයාලගේ ප්ලේ මෙයාගේ ප්ලේයින් හොඳයි. මෙයා ගැටලුවක් නැහැ කියලා ඕඩියන්ස් ඔක්කොම කියනවා. එතකොට වෙන තැනක ගිහිලා පැනල් ගහලා මාට්ටු වුණොත් උඹලා අපිව අල්ලගන්න එපා. හරිද නැද්ද ඩීජි? ඒ කියන්නේ අපේ ලයිව් එකේ ගහලා මෙයාගේ ප්‍රූෆ් හොඳයි අපිට අපි දන්නේ නැහැ. අපි දන්නේ නැහනේ. දන්නේ නැහැ ටීම් කෝඩ් දෙනවා. එන කට්ටිය එනවා ගහනවා. ඊට පස්සේ දිනන කට්ටියට අපි අපේ යුතුයකම විදියට අපි ගිෆ්ට් එක දෙනවා. එතනින් එහාට අපි දන්නේ නැහැ. යා පැනල්ද නැද්ද ගහන්නේ කියලා අපි දන්නේ නැහැ. අන්න ඒක. අනිත් එක මචං මගේ හිත දන්නවා මම පැනල් ගහනවා නම් මේ මල්ලිගේ හිත දන්නවා මේ මල්ලි පැනල් ගහනවා නම් ඉතින් එතනින් එහාට කරන් දෙයක් නැහැ. මෙන්න ළමයි මම දානවා. කොල්ල අයිඩියක් කියන්නේ. ධෛර්යය කියනවා එනද මල්ලි අයිඩියක් කියන මල්ලි 66යි පොඩින් වේදනාහම් භික්කවේ කම්මං වදාමි කියන්නේ උන්නෝකට තමයි මචං. හරි කියන්න මල්ලි 66යි පොඩි වැරදුනොත් බං මලහත් ටිකක් වෙනවා. 66යි 57යි 57යි 20යි 20යි 61යි 92 61යි 92 නේ 92 හරි බලේ වැටුණ ගමන් කියන්න ඔයාගේ මන්ත්ලි මෙම්බර්ෂිප් එක වැටුණ ගමන් අපේ කොල්ලන්ට කියන්න වැටුණා කියලා දනුගයි වැටුණා කියලා. ඉතින් ඔන්න කිව්ව විදිහට ආයේ මං ගාව වචන දෙක නෑ මචං. දෙනවා කිව්වොත් දෙනවා. ඉතින් දන්න කට්ටිය දන්නවා. ඉතින් දනුකයිය කියන්නේ කවුද? ඒතකොට මිස්ටර් ඩීජී කියන්නේ කවුද? ඩීජී කියන්නේ කවුද? අපි එහෙම නෑ මං ස්ට්‍රීමර්ස්ලා තුන් දෙනාම එකා වගේ තමයි. ඉතින් මේ අපි තුන් දෙනාම තමයි මේක එකතු වෙලා කරන්නේ. මල්ලි වැටුණා නේද? ඔව් ආවා දනුකයි මන්ත්ලි මෙම්බර්ෂිප් එක ආව නේද? ඩයමන්ඩ් 1000ක් නේ. හරි. මචං දනුකයි උඹලා දන්නවද අපි මේ බොරුවක් කරේ බං? එහෙමවත් කියපළ දැන්. නෑ මචං ඇත්තටම දන්නවද? මේ කොල්ලගේ එහෙම මට නම් සැක සහිත එහෙම දෙයක් දැනුන්නේ නෑ මචං. ඇත්ත කියන්නේ අවුලක් නෑ මල්ලි. ඕ මල්ලි කිය. මං මේ හෙට දාන්නම් හෑන්ඩ් කැම් වීඩියෝ TikTok එකේ අපේ මෙන්ෂන් කරලා දාන්න. අපේ මෙන්ෂන් කරලා ඔයා හෑන්ඩ් කැම් වීඩියෝ එකක් දාන්න. පුළුවන් නම් මේ ඔඩියන්ස් එකට බලන්න මචං මේ හෑන්ඩ් කැම් වීඩියෝ එකක් දාන්න ඔයා. ගාන එක දාන්න නැත්නම් ට්‍රේනින් ග්‍රවුන්ඩ් ගාන එකක් දාන්න. නෑ 1 year pro එකක් ගහන එකක් දාන්න. 1 year pro එකක් ගහන එකක් දාන්න. ඒකේ අපිට ගහපු අර අපිට ඔයා ගැහුවේ ඒ මැච් එකේ මේ පුළුවන් නම් ඔයාට පුළුවන් නේ ආපහු බෑග්ග්‍රවුන්ඩ් අර වීඩියෝ එක ගන්න. හරිද? ආයෙ නැවත ප්ලේ කරන්න පුළුවන්. ඒ ප්ලේ කරන්න පුළුවන් නම් අපිට ගහපු ෂොට් 3-4ක් හරි කමන්නේ අරගෙන දාන්න මචං. හරිනේ මචං? හරි. එලකිරි මල්ලි සුපිරියක්. උඹ මෙහෙම අවංකව කියන්නම්. උඹ මල්ලි ওই විදියට සෙල්ලම් කරනවා නම් ගැම්මක් මචං ඈ. තනිකර PC 3 දෙනෙකුට ගහනවා කියන්නේ ඇත්තටම මේ අපි එතන අපි පරාජය බාර ගන්නවා මචං. 3 දෙනාම එක සමානව පරාජය බාර ගන්නවා. මේ උඹ රෙස්පෙක්ට් මචං. උඹ මොනවා හරි ජරාවක් දාන්න නැතුව නියම විදියට ගහනවා නම් උඹ මරු මල්ලිය. ආයෙ අරපුවතක් නැහැ සුපිරි. හරිනේ?